හෙලෝ යාළුවනේ ඉතින් යාළුවනේ ඉතින් අයිබෝන් කියලා ගන්න මගේ YouTube channel එකට දැන් අපි යන්නේ වෙලට කුඹුරට යන්න හදන්නේ මොකද කියලා බලන්න. ඉතින් අද මේ අවුරුද්දේ අන්තිම දවස තමයි 31 ඉඳන් දේ තමයි මේ බත් අරන් යන්න හදනවා. දෙන කියලා මූණ හොදගත්ත විතරයි යාළුවනේ. අනිත් බදා ගන්නත් බෑ. හරි. ඉතින් දැන් අපි යනවා කුඹුරට. මේ පෙලේ. මම මේ ෂෝට් වීඩියෝ එක දැම්මයි. හදක් දානවා. ඉතින් ඔලු පෙලේ. ලස්සනට. ඉතින් මුළු කුඹුර ආයෙම සුපිරියට දිනනවා ඉතින්. දැන් මහන්සියලා කරපුවා තමයි ඉතින් ආයේ ප්‍රතිඵල දැන් කොහොමද කියලා බලන්නකෝ. මගේ බෙල්ල ගාලා තියෙනවා මේ. මගේ බෙල්ල ගාලා තියෙනවා අර ගෝයන් ටික අර පැත්තේ ගෝයන් ටික. මේ හැටේ නම් ඉල ගාවට වගේ තියෙන්නේ. BW 367 කියන වර්ගය තමයි මම කරලා තියෙන්නේ. මේ දැන් අපි යනවා සුවඳල් එකට. ටක් ගාලා ගිහලා බලලෙමුනේ. පොඩ්ඩක් බලගෙන යන්නකෝ. කැලෑව තියෙන තෙල් පාරක්වත් ගහන්න වෙනවා. ඉතින් අරයට යන්න බෑ තාම අත්විඳිත් දන්නේ නැහැ. ඉඳ යන්නෙත් නැහැ. මේ හරිය තමයි මේ වීඩියෝ ගත්තේ මම. පේනදිනේ ලස්සන උපයමක් තියෙනවා. කාබනික තමයි මේ සැරේ කරේ. ඒකයි මේ කැලේත් ඇවිල්ලා තියෙන පේනදිනේ. ඒ කියන්නේ එදා ඉඳන් මම තෙල් ගහුවේ නැහැ. මම තනකොළ තියනවා. මේක ගම් අතුරටත් අහු වුණා, මුළු එළම යට වුණා. ඒත් ඉතින් මුකුත් උන්නේ නැහැ. තාම වතුර තියෙනවානේ. මේ පීදෙන කාලේ තාම ලස්සන කරල් තියෙනයි. ලස්සන කරල්. සුපිරි ගෝයමක් තියෙන්නේ. ඉතින් යන්න බෑලෝ නෙවෙයි. තියෙනවනේ. ආර කැලයක් තියෙන්නේ. අපු මට කිය නෑනේ. යන්න තමයි කියලා. සුපිරි කරල් ටිකක් තියෙනවා. තාම වතුර දින යනවනේ. මං හිතුවා වතුර නිදලා කියලා. මෙන්න දින අපේ අගල දැන් කොහොමද කියලා ඉස්සර තිබුණු විදියයි දැන් තිබුණු විදිය බලන්නකො. කලින් වීඩියෝ කරද්දී හැම නෙමෙයිනේ. ලස්සනට තිබ්බනේ. දැන් පේනවනේ කැලෑව කොහොමද කියලා. එහෙනම් යන්නත් බෑ. දැන් අලවල් කැඩිලා වෙහිලා තියෙන වෙහිගෙන යනවා. ඔන්න මේ මෙතන පොඩ්ඩක් අවුලක් ඉහිලා තියෙන්නේ. මෙන්න මේ මල ජරාව මේ. මොන බාජිරිද කොජිරිද මොනවාද? ඔක්කොම දැන් එක ගොජරක් වෙලා තියෙන පේනදිනේ. එක යායට පැලිලා. මේ පැත්තේ නෑ. මේ මගුලුත් වෙලා මේ මොනවාද මේ කියලා හිතා ගන්න බෑ. ඉතින් මොනවාද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න යන්න. මොනවාද ගහ කියලා. එක්කනේ වීවලට වෙලා තියෙන්නේ. යාළුවනේ මේකත් මන් දන්නේ මේ බල් ජරාවත් මොකද්ද මන්ද? මේ පෙන්නන්න. මෙන්න මේක. මෙන්න මේ ගහ. මේ කමෙන්ට් එකක් දාන්න මොකද්ද කියලා මට කියන්නකෝ. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. බැටරි එකක් බැටරි ලෝ වෙලා තියෙන්නේ දැන් 11යි. ඉතින් කොහොමද? ඉතින් අද රැට සෙට් එමුනේ. බාස්මති එකක් ගිහලමු. දීපාන්දර යනවා කියද්දි වරුවා. මේ නියරවලවත් ගම් පැලෙලොයි. නියර තියෙන. ලස්සන ගොයන්. මේක අක්කර දෙකමාරක භූමියක් තමයි යාළුවනේ. වැවපත් එක්කල් තියෙනවා. වැවෙන් තමයි වතුරේනේ තියෙනවා. යාළුවනේ මේ ඉච්චර වතුර දෙමුන්නේ නැහැ. දැන් වතුර ඇවිල්ලා වගේ නේ. උඩලා වගේ වතුර. එච්චර තිබ්බෙත් නැහැ ඊයේ.
මෙහා කැල්ල මහනීරෙන් මෙහා කැල්ල මෙතන තමයි වී ටික දාන්නේ සුද්ධ කරන්න ඇත්තේ මේ අගලෙත් පැලවිලා දැන් අපි යනවා මේ බාස්මති කරල් බලන්න බාස්මති तो बासमती इतना लोकु ना सार्थ गणे මෙච්චර මගේ දණීකට වගේ තියෙනවා මේ මේවා නාඩු පට්ට උසයි නාඩු මේ යන්නත් බෑ කැලෑව තියෙනවා දැන් කරල් පැහිගෙන එනවා මේ අරක පීදලා නම් දැන් පිට පැහිගෙන එනවා මේ අතු පාට කහ පාට වගේ උඩට තියෙන්නේ ලස්සන කරල් තියෙනවා පොඩි පොඩි ලස්සන කරල් එනවා බාස්මති කියන්නේ හරි එහෙනම් මොලා රැට සෙට් ලයින් එහෙනම් පළවෙනිද අද පල්ලි යනවා පල්ලි ගිහිල්ලා මම වීඩියෝ එකක් දාන්නම් අද එහෙනම් මගේ YouTube channel එක subscribe කරලා නැද්ද දැන් පහල තියෙන subscribe බටන් එක ඔබන් යන්න උදේ පාන්දර කියව ගන්නත් බෑ යාළුවනේ ගණන් ගන්න එපා එනදී වතුර තියෙනවා යාළුවනේ ආබුනේ කරලා ඉන්න මෙතන දින කරාල් ටික බලන්නකෝ මට සිරි නෑ රොසත් තියෙන්නේ මම ෆෝන් එකත් බොහොම අමාරුවෙන් අල්ලන් ඉන්නේ මේ උස තට්ටුවේ එහෙනම් වීඩියෝ එක හොඳයි වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න එහෙනම් පළවෙනි දරය සෙට්ටමු එහෙනම් බයි බයි